everyone, welcome back to my YouTube channel. මුලින්ම කියන්න ඕනේ මේ vlog එක හරීම කොටයි. මම මගේ channel එකේ දාන කොටම vlog එක මේක වේවි සමහර විට මොකද මේ මම මේකට ගොඩාක් videos ගත්තා, ගොඩාක් clips ගත්තා. හැබැයි කිසිම දෙයක් මේකේ නැහැ. ඒකට හේතුව as always මගේ storage තිබ්බේ නැහැ ඒ දවසේ. ඒ කියන්නේ මගේ මොකක් හරි storage එකේ මොකක් ප්‍රශ්නයක් හින්දා තමයි ඒක උනේ. මේ මම ගත්ත කියන්නේ ලොකු දිග ගොඩාක් ලොකු clips මම මේ දැම්මා මේකට මේ CapCut එකට දාලා මගේ gallery එකෙන් මම ඒක delete කරලා කලිනුත් මම එම් කරා ඒ උනාට ඒකට මුකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. shape එක තිබ්බා. හැබැයි ඊට පස්සේ මම phone එක reset කරා storage ප්‍රශ්නේ හින්දා. දැන් storage ප්‍රශ්නේ හරි. හැබැයි මම CapCut එකට දාපු කිසිම වීඩියෝ එකක් දැන් මගේ ළඟ නැහැ. too bad. කමක් නැහැ. මම මේක දානවා කියලා හිතුවා ගොඩාක් වෙලා. මම මේක කල්පනා කරා මම මේක දානවද නැද්ද කියලා. හැබැයි කමක් නැහැ. මම මේක දානවා කියලා හිතුවා. මොකද මට කියන්න දෙයක් තියෙනවා. මුලින්ම ඔයාලා මාව subscribe කරලා ගොඩාක් ස්තුතියි. මම මේකට හරියම grateful. Thank you so much. මගේ YouTube family එකේ දැන් බලන් ඉන්නවා. මට ඒක හරිම චූටි නම්බර් එකක් වුණාට ඒක මට ලොකු නම්බර් එකක්. මොකද මම ඇත්තටම හිතුවේ නෑ ඒක කියන්නේ මම දවස් 28ක් යන්නත් කලින් ඒක දවස් 28කුත් නෑ දවස් 28ක් ඇතුළත ඒ ඉච්චර ගණන් ගණන් කියලා මම හිතුවේ නෑ. මට හරිම මහන්සි. බලමු ෆෝර්ත් ෆ්ලෝර් එකට ගිහලා එතන රස්නේ නම් අපි යන් ලයිබ්‍රරි එකට. ඒ වෙලාවේ එතන ගොඩාක් ප්‍රශ්න තිබ්බා. ඒකින්ද මම ලයිබ්‍රරි එකට ආවා. ලයිබ්‍රරි එක ඇතුලේ අයිස් පෙට්ටියක් වගේ එතන. කවුරුවත් හින්දියේ නෑ. මම එන වෙලාවේ මම විතරයි හිටියේ. දැන් මම ස්ටඩීස් කරන්න පටන් ගන්න කලින් මම බ්ලොග් එකක් අප්ලෝඩ් වෙන්න දැම්මා. කලින් බ්ලොග් එක අප්ලෝඩ් කරේ ඔතන ඉඳගෙන. ඊට පස්සේ මම ස්ටඩි කරපු කිසිම වීඩියෝ එකක් නෑ. දැන් මම ওই ලන්ච් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලමු. මම දන්නේ මේකේ මොනවද තියෙන්නේ කියලාවත්. ඒ කියන්නේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා. ඒ වුණාට මම දන්නේ නැහැ මේක බලන්න හිතනවාද කියලාවත් ඒ තරම් මට කිසිම දෙයක් තේරෙන්නේ. මම අද හොඳට වැඩ කරා. මට ඒක ගැන හරි සතුටුයි. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. හයි මගේ වැඩ අදට ඉවරයි. මම ගොඩාක් වැඩ කරගත්තා අද. ඒකින්ද මට හරි හැපි. මම කියන්නේ මම ගෙදරින් තියනම් කරනවට වඩා ගොඩක් දේවල් මම අද කරගත්තා. ඒකින් මට හරි සතුටුයි. මම අද ආපු එක ගැන තේන අපි යන්න රෙඩි වෙමු. ලොකු වැස්සක් එනවා. මම වැස්ස හුවෙන්න කලින් මම යන්න කියලා හිතුවේ. මම අන්තිමට ලොකුවට වීඩියෝ කරන්න කියන්නේ මොකද මම vlog එක අප්ලෝඩ් වෙන්න දාලා තියෙනවා. ඒක අප්ලෝඩ් වෙන්න ෆෝන් එක ඔන් එකේ තමයි තිබ්බේ. ඒකින්ද මේ ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. එහෙනම් අපි ගෙදර යන්න. දැන් කියලා හිතුව විතරේ හොඳටම වහින්න ගත්තා. බලමු මොකද කරන්න කියලා. දැන් කොහොමද යන්න වෙන්නේ? වැසරිය අපරාවම තමයි ආවෙන්නේ. මම හවස 4 විතර වෙනකම් වැඩ කරා. මට අනේ මම ඇත්තටම හරි ලස්සන ක්ලිප්ස් වගේක් තිබ්බා මගේ ළඟ. මුකුත් නැහැ. මට හරි අවුල් ඒකට කමන්නේ. ඔක්කොම වෙන්නේ හොඳට නේ කියලා. අපි එහෙනම් ගෙදර යන ලෙස්ට් වෙමු. මම ඔක හදාගෙන ටික වෙලාවක් හිටියා ඇත්තටම ඔය කැම්පස් එකේ. මොකද වැස්ස ටිකක් අඩු වෙන්න වෙලා ගියා. මොකද ලොකු වැස්සක් ආව ඇත්තටම. මම වැස්සට අහුුනේ නැහැ. හැබැයි මම වැස්ස ටික පානකම් ඉඳලා තමයි කැම්පස් එකෙන් එළියට ආවේ. ඇවිල්ලා මම මගේ චූටි නීස් එක්ක ගෙදර ගියා. ඉතින් කිසිම වැඩක් නැති ෂොක් එකක්. අහන් ඉන්දියට බලන් ඉන්දියට thank you so much. ඔයාලගේ ආදරණීය subscribe එකටත් ඔයාලට ගොඩාක් ස්තුතියි. මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඒක තමයි මට ලොකුවටම කියන්න ඕනේ. ඒක හින්දාම තමයි මම මේ vlog එක අප්ලෝඩ් කරනවා කියලාත් හිතුවේ. ඉතින් thank you so much. ඉස්සරහට ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.